හොඳයි පින්වත්නි සාදු කියන්න නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නං භික්ඛවේ පාතු භාවෝ දුල්ලභෝ ලෝකස්මින් විහාරාධිපති අපේ ගෞරවාර්හ මාහුලව ධම්මසාර හාමුදුරන් වහන්සේගෙන් පොඩි හාමුදුරන්ගෙන් අවසරයි අද පින්බර දායකත්වයේ උසුලන කරුණාවති මෑණියන් දරුවන් ප්‍රදාන මේ ධර්මශාලාවට රැස්ව සිටින ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත්නි ධම්මික මහත්මයා මෙතුමා අපි කලක සිට හඳුනන මේ පළාතේ වටිනා මහත්මයෙක් එතුමා යම් ආරාධනාවක් අපට කළොත් වෙලාවත් ඇතොත් ඒ සඳහා අනිවාර්යෙන් සහභාගී වෙනවා. එතුමාණන් මට සඳහන් කළා අද මේ විහාරස්ථානයේ තලම් මහැර ඉන්දස්ම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ මෙවැනි ධර්ම දේශනාවකට වඩින්ට කියලා මම උදේ ඉඳන් හවස 4 වෙනකන් විශ්වවිද්‍යාලයේ දේශන ඇතුළු විවිධ කාර්යයන්හි නිරත වෙලා ඉම් බැහැර වෙලා 6:15 වන විට මේ ස්ථානයට පැමිණියා. පළමු වතාවට මේ පන්සලට ආවි. පළමු වතාවට අපේ හාමුදුරුවෝ හමු වුණේ කතා බහ කළේ. හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඓතිහාසික භූමියක්, ඉපැරණි විහාරයක්. මං හිතන්නේ ඒ විහාරය මේ ගම්වැසියන්ට තියෙන උතුම්ම උරුමයක්. අද කවදාවත් අපිට ඔහොම එකක් හදන්න තියා හිතන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ සඳහා ශිල්පියෙක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම බොහොම සන්තෝෂ වෙනවා අපේ හාමුදුරුවෝ මාව විහාර මන්දිරයට එක් කරගෙන ගිහිල්ලා ඒ බුදුරු මැදුර ඒ අලංකාර කලාගාරය නරඹන්නට අවස්ථාව ලබා දීම ගැන එයම මේ විහාරස්ථානයේ පෞරාණිකත්වයත් සම්භාවනීයත්වයත් තහවුරු කරනවා. එවැනි විහාරස්ථානයක අද මේ රාත්‍රියේ අපේ රට අතිශයින්ම කාලගුණික වශයෙන් අයහපත්ම වටපිටාවකට පැමිණ තිබෙන්නේ. මීට වඩා ඉතාම දුෂ්කරයි රජරට ප්‍රදේශය උතුරු නැගෙනහිර මිනිස්සු ගොඩාක් ඒවයින් වැස්සෙන් ගම් වතුරෙන් අසරණ වෙලා තියෙන්නේ. අද උදෑසන සිට ඉර පෑවුවේ නැහැ. එවැනි පරිසරයක
ඒ දේවල් පසෙක තබා බණ ඇසීම වැදගත් කොට සලකා මේ පින්වත් පිරිස මේ අවස්ථාවට පැමිණීම ලොකු ගෞරවයක්. ඔබේ පැමිණීම කොච්චර වටිනවද කියලා කියන්න මං කැමති පොඩි මමම මුහුණ දුන්නු සිදුවීමක් ආරම්භයේ ඔබට කියන්න. එක දවසක් මගේ විශ්වවිද්‍යාලේ වෛද්‍ය ශිෂ්‍යයන් ඉන්න තැන මාසිකව පෝයට ධර්මදේශනාවක් තියෙනවා පෙර පෝය. මම දැන් 3-4 වතාවක් ඒ දේශනයට ගියා. පළවෙනි වතාවේ දේශන ශාලාවට ගියහම ශිෂ්‍යයන් ආචාර්යවරුන් සහ සේවක පිරිස සෑහෙන පිරිසක් 200-300ක් දේශන ශාලාවට පැමිණ තිබුණා. මාව පිළිගන්න එහි ප්‍රධානියා පීඨාධිපතිතුමා, ඔහුගේ නම මහාචාර්ය වජිර දිසානායක, අදත් පීඨාධිපති එතුමා දොරටුවේ හිටියා මාව පිළිගන්න. එතුමා තමයි දෙපා සේදුවේ. ලොකු ගෞරවයකින් දෙපා සෝදලා මේ වගේම පාවාඩ එලලා ධර්මාසනයට මාව වඩමවල වඩා හිඳුවලා දහත් වටිය පිළිගැන්නුවා. ඒ දහත් වටිය පිළිගැන්නුවාම මම එතුමාගෙන් ඇහුවා, මහාචාර්යතුමනි, ගොඩාක් වැඩ තියෙන කෙනෙක් කොහොමද බණ අහන්න වෙලාව තියනවද කියලා මං ඇහුවා. එතකොට මට උත්තරයක් නොදුන්නු එතුමා මයික්‍රොෆෝනය අතට ගත්තා. අතට අරගෙන මට විතරක් උත්තරේ නොදී බණ අහන්න ආපු ඔක්කොටම හොඳ ලස්සන උත්තරයක් දුන්නා. එතුමා කිව්වා, හාමුදුරුවෝ අහනවා මගෙන් බණ අහන්න වෙලාව තියෙනවද කියලා. මං ඒකට මේ උත්තරයක් දෙන්නයි හදන්නේ. මම දහසක් රාජකාරී තිබුණත්, දහසක් කියන වචනේ පැහැදිලිව කිව්වා, දහසක් රාජකාරී තිබුණත් දිනපොතේ බණට වෙලාව වෙන් කර ගත්තාම ඒ පැයේ වෙන කිසිම වැඩකට යන්නේ නැහැ කිව්වා. මේ කියන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක. දහසක් වැඩ තිබුණත් බණ තියෙන පැයේ වෙන වැඩක් බාරගන්නේ නැහැ කිව්වා. දෙවැන්න මට පන්සලකට යන්න වෙලාවක් නැහැ කිව්වා. ගෙදරක වුණත් බණක් තිබුණොත් මට යන්න වෙලාව නැහැ කිව්වා. වාඩි වෙලා බණ අහන්න තරම් මම නිදහස් කෙනෙක් නෙවෙයි, හරිම කාර්ය බහුල කෙනෙක් කියලා කිව්වා. ඒ නිසා මගේ ළඟට ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩලා බණ කියනකොට මම කාර්යාලේ ඉන්නේ නැහැ. ඒ අවස්ථාව මම පාවිච්චියට ගන්නවා. හොඳට මං ඒ පැයේ බණ ටික අහනවා කිව්වා. ඒ බණ අහලා මම නැගිටලා කාර්යාලයට ගියහම මගේ හිතට දැනෙන්නේ පුදුම සුවපත් බවක් කිව්වා. අර කර්කශ රළු ලෝකෙන් මිදිලා සිත සැනසුණු පැයක්. ඒ පැය තමයි කිව්වා මගේ සුවපත් වූ සිත ගොඩනගාගත්ත පැය. ඒ සුවපත් සිතින් මට මාසයක් වැඩ කරන්න පුළුවන් කිව්වා. මාසයක් වැඩ කරන්න පුළුවන් කිව්වා සුවපත් වූ සිතෙන්. අන්තිමට කිව්වා, පින්වත්නි, මම මේ ආයතනය පාලනය කරනකොට මට ගොඩාක් අභියෝග එනවා. බොහෝ දෙනාගෙන් ශිෂ්‍යෝ ප්‍රශ්න නගනවා, ආණ්ඩුවට උත්තර දෙන්න ඕනේ, සේවකයන්ගේ ගැටලු, ආචාර්ය මණ්ඩලයේ ප්‍රශ්න, මේ හැම එකක්ම මගේ ළඟට එන්නේ.
ප්‍රධානියා වශයෙන්. ඒ හැම ප්‍රශ්නයක්ම निराකරණය කරගන්න අවශ්‍ය ඉවසීම මම ලබන්නේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් කියලා කිව්වා. දැන් මේ කතාව මමම අහපු කතාව මේ රටේ වෛද්‍යවරු හදන තැන ප්‍රධානියා කියනවා සිත සුවපත් කරගෙන ඉවසීමෙන් රාජකාරිය කරන්න මට මේ ලෝකේ වෙන බෙහෙතක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැර. ඒ නිසා බණ අහන්න ආසාව තියෙන කැමැත්ත තියෙන මිනිස්සු වැස්ස අවුව වෙන කවර දෙයක්වත් බලන්නේ නැහැ එතෙන්ට එනවා. ආහන්නේ ආපු පුණ්‍යවන්ත පිරිස තමයි මේ ධර්මශාලාවේ ඉන්නේ. එතකොට ඔබ කොච්චර වටිනවද? සිත සුවපත් කරගෙන ජීවිතයේ එන හැම ගැටලුවක්ම निराකරණය කරගෙන සංසුන්ව අභියෝගවලට මුහුණ දෙන්න තමයි අප ධර්මයෙන් ලබන ඒකානිසංසය. ඊළඟට මේ ධර්මය අහනකොට ඔබට දැනෙනවා කාරණා දෙකක්. කුසල් අකුසල්. මේක තමයි කොහෙන් හරි අපි කෙලවර කරන්නේ. කුසල් අකුසල්. ඒකට තව වචනයක් යහපත් අයහපත් පිංපව්. එතකොට මේවා ගැන යම් වැටහීමක් අවබෝධයක් ඇති වෙලා පිං කරන්න කුසල් වඩන්න ශක්තියක් ඇති වෙනවා. අකුසලයෙන් මිදෙන්න පව් වැඩවලින් ඊළඟට දූෂිත වැඩවලින් මිදෙන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. පාපයට ලැජ්ජාව සහ බය ඇති වෙනවා. පුංචිම හරි වැරද්දක් ජීවිතේ වෙන්න ඉඩ තියන්නේ නැහැ. බනහන මිනිස්සු. එතකොට බලන්නේ මිනිස්සු නේද මේ රට රකින්නේ. මේ රට ආරක්ෂා කරන්නේ මේ මිනිස්සු. එහෙම නැත්තම් මේක මොන වගේ අයගේ දේශයක් බවට පත් වේද බලන්න. මේ ධර්මශාලා ටික නොතිබුණා නම් මේ ධර්මශාලා වලට මේ වගේ මිනිස්සු ටිකක් ඇවිල්ලා ස්වාමින් වහන්සේ නමක් වැඩලා මෙහෙම මේ අන්‍යෝන්‍ය සම්බන්ධය නොතිබුණා නම් නිකමට හිතන්න මේ රටට මොකද වෙන්නේ? පහුගිය වස් කාලේ අපිට මං හිතන්නේ මට එක රාත්‍රියක් පන්සලේ ඉන්න තිබුණේ නැහැ. එක රාත්‍රියක් මගේ පින්කම් දවස් 2-3 හැර. හැමදාම කොහේ යරි මහ ගම්වතුරේ සමහරට වාහනෙන් බහින්න බෑ. ඒත් මිනිස්සු ඉන්නවා බණ අහන්න පන්සලට ඇවිල්ලා. ඉතින් මේ මිනිස්සු ටික තමයි මේ රට රකින්නේ. එහෙම නැත්තම් මේ රට අමනයන්ගේ දේශයක්, කාපීරින්ගේ දේශයක්, පෞකාරයන්ගේ දේශයක්. මේවට කොච්චර ද්වේෂ කරනවද මිනිස්සු? මේ ප්‍රතිපත්ති මේ ප්‍රතිපදාවන් වලට කොච්චර ද්වේෂ කරනවද? ස්වාමින් වහන්සේලාට කොච්චර දොස් කියනවද? විවේචනය කරනවද? එතකොට ඒක නිසා පින්වත්නි වෙනමම කණ්ඩායමක් හැදලා ඉන්නවා රටේ ස්වාමින් වහන්සේලා දෝෂාරෝපණයට ලක් කරන්න. ඒ ඔස්සේ පන්සලට එන මිනිහා වළක්වන්න, නවත්තන්න. නවත්තලා මේ සංස්කෘතිය විනාශ කරන්න. මතක තියාගන්න ඔබ ඒවට හසු වෙන්න එපා. ඔබ ඒවායේ උරුමකාරයෝ වෙන්න එපා. මේ රට වටින්නේ මේ වටිනා සංස්කෘතිය තියෙන තාක්කල් විතරයි. අර විහාරයට ගියාම දැනෙන්නේ මේ ගම්වල හිටිය පැරණි මිනිස්සු ඒ වගේ නිර්මාණ කරන්න මේ මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සංසුන් වෙලා තියෙන්නේ නැද්ද? ඒ මිනිස්සු කොයිතරම් ඉවසීමෙන් තමන්ගේ ජීවිත සකස් කරගෙන තියෙන්නේ නැද්ද කියලා. ඒක නිසා හරිම වටිනවා. මම ගාක් දුර ගෙවාගෙන ආවට මේ මිනිස්සු ටික ඊටාම හොඳින් මේ අවස්ථාවේ
ප්‍රයෝජන අරගත්තාම මට සතුටුයි. අද ධර්මදේශනාවේ අරමුණ ඊටාම රමණීයයි. හරිම ලස්සනයි. දරු මුණුබුරු එකතු වෙලා 80 වෙනි ජන්මදිනය සමරනවා එල් කරුණාවති උපාසිකා මෑණියන්ගේ. එතුමිය මෙතනට ඇවිල්ලා තනියම දහත් වට්ටිය පිළිගන්වලා ආරාධනාව කළා ගියා. මං හිතන්නේ ඒ වෙලාවේ මේ හැමෝගෙම සිතේ කොයි වගේ සිතුවිල්ලක්ද ඇති වෙන්නේ නැත්තේ. එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න ඇති හැමෝම. එතුමිය ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නේ නැති හැමෝගෙම සිතේ. ඒ නිසා මේ දරුවෝ ටිකට මේ ලෝකෙ සිටින උතුම්ම වටිනාම වස්තුව අම්මා. ඒ අම්මව 80ට පත්වෙච්ච දවසේ අම්මට කරන ධර්ම සංග්‍රහය තමයි මේ ධර්ම දේශනාවට දායකත්වය ලබාගෙන සංවිධානය කිරීම. අම්මා කියන චරිතය ගැන මට හෙට එළි වෙන තුරුම ඒ මාතෘකාවට බණ කියන්න පුළුවන්. එක තැනක් විතරක් මා සඳහන් කළා මං තෝරාගත්ත මාතෘකාව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තැන තමයි පින්වත්නි අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ උරුවෙලා දනව්වේ අවුරුදු 6ක් ඊටාම දුෂ්කර ජීවිතයක් ගත කරපු හැටි අරිය පරියේෂණ කියන සූත්‍රය තමයි විස්තර කරන්නේ. ඒ දුෂ්කර ජීවිතයේ හැටි. ඒ කාලේ උන්වහන්සේට අපෝපස්ථාන කරන්න හිටියා පස්වග තවුසෝ. ඒගොල්ලොන්ගේ විතරමයි ළඟින් හිටියේ. බෝසතාණන් වහන්සේ අවුරුදු 6 කෙලවරදී කල්පනා කෙරුවා තමන්ගේ සිරුර දිරා ගිහිල්ලා සම්මා සැට නහර එකට ඇලිලා ගිහිල්ලා තමන් දිරා යනවා මිස තමන්ගේ අපේක්ෂාව අංශු මාත්‍රයකින්වත් දියුණු කරගන්න ලැබුණේ නැහැ. සත්‍ය අවබෝධය බුද්ධත්වය. ඒ නිසා මොකටද මම මේ වැඩෙන් තවදුරටත් නිරත වෙන්නේ? අර උපස්ථාන කරපු පස්දෙනා ළඟට අරගෙන කිව්වා මහණෙනි තවුසනි 6 වසක් මේ සිරුරට දුන් දුක් ගැහැට අපමණයි. කිසිම විමුක්තියක් මට දැනෙන්නේ නැහැ. ඒ නිසා මා මේ අවසන් කළ යුතුයි. පස්සක තවුසෝ මොකද කළේ? එසේනම් අප ඔබ වහන්සේ හැර දමා යනවා. නික්ම ගියා බරණැස ඉසිපතනෙට. බෝසතුන් අර දුර්ගේශ්වරී කියන දුෂ්කරම කන්දේ තනි වුණා. දඹදිව වන්දනාවට ගිය අය කවුරුම හරි ඉන්නවා නම් මෙතන මතක් කරගන්න දුර්ගේශ්වරී දුෂ්කරම තැන උරුවෙලා දනව්වේ. අදවත් අපට ඒකේ පයින් යන්න බෑ. ඒ තරම් පොළවත් රළුයි. අන්නේ කන්ද මුදුනේ තියෙනවා ගල් ගුහාවක්. ඒ ගල් ගුහාවට ඇතුළු වෙන කුඩා දොරටුවක් තියෙනවා. අදත් තියෙනවා. බෝසතාණන් වහන්සේ ඒ දොරටුවෙන් ඒ ගල් ගුහාව ඇතුළට ඇතුළු වුණා. වන්දනාව යන හැමෝම මේ ගල් ගුහාවට ගිහිල්ලා එන්නේ. ඒ ගල් ගුහාව ඇතුලේ ගල් ආසනයක් තියෙනවා අදත්. අන්නේ ආසනයේ තමයි බෝසතාණන් වහන්සේ එදා වාඩි වුණේ. වාඩි වෙලා මොකද කළේ? පස්සක තවුසොත් මා හැර දමා ගියා. මට අත්හදා බලන්න බැරි වුණු එකම දෙයක් තියෙනවා. ඒ දේ තමයි අප්‍රාණික ධානය අත්හදා බලන්න නොහැකි වුණු එකම දේ. අප්‍රාණික ධානය.
ඒ නිසා මම දැන් අප්‍රාණික ධානයට සමවදිනවා. එහි යම් හරි විමුක්තියක් තියනවාද කියලා හොයනවා. අප්‍රාණික ධානය කියන්නේ පින්වත්නි ආශ්වාස ප්‍රශ්වාස කිරීම නතර කිරීම. කාටවත් පුළුවන්ද? එහෙම එක විනාඩි ගණනක් ආශ්වාස ප්‍රශ්වාස නතර කරලා ඉන්න බෑ. උන්වහන්සේ මොකද කළේ? ඉහළට ගත්ත හුස්ම පොද පහළට නොහෙලා තද කරගෙන සිරුරේ ඉන්න උත්සාහ කළා. බැරි වුණා. සෑම රෝම කූපයකින්ම දහදිය ගැලුවා. ක්ලාන්තය හැදුනා. අසුනෙන් බිමට ඇද වැටුණා. එතකොට පවන් සලන්න මුවට පැන් පොදක් පොවන්න කිසිවෙකු නැති මේ දුර්ගේශ්වර කන්දේ ගුහාවේ බෝසතාණන් වහන්සේ ක්ලාන්තේ සැදී බිම ඇද වැටි සිටිනවා. කවුද ඒ වෙලාව දැක්කේ? එකම එක්කෙනෙක් මේ අවස්ථාව දකිනවා. අම්මා. මොන අම්මාද? මහා මායා. ඇය කොහෙද හිටියේ? දෙව්ලොව. සුරලොවට වෙලා ඉඳගෙන පුතා බුදු වෙනතුරු බලා ඉන්නවා බණ අසා නිවන් දකින්න. එහෙම බලා සිටින විට පුතු බිම ඇද වැටිලා ඉන්නවා සිහි නැතුව. අම්මට ඒ වගේ වෙලාවක අම්මා කෙනෙක් කොහොමද හැසිරෙන්නේ? සුරලොවින් බිමට බැහැලා පුතු ළඟට ඇවිල්ලා කනට කළ රහසක් කියනවා. පුතේ බුදු වෙන මග මධ්‍යම ප්‍රතිපදාවයි. මේ දුෂ්කර ප්‍රතිපදාව වහාම අවසන් කරන්න. ඔන්න අම්මා කියූ රහස. ලලිත විස්තරය කියන කාව්‍යයේ හරිම අපූර්වට මේ සිදුවීම විස්තර කරලා තියෙනවා. පුතේ ඔබ බුදු වෙන මග මධ්‍යම ප්‍රතිපදාවයි. මේ දුෂ්කර ප්‍රතිපදාව අවසන් කරන්න. අම්මගේ වචන විතරයි උන්වහන්සේගේ කනට හොඳට වැදුනේ. සෙමින් වීරයෙන් නැගිටිනවා. ගුහාවෙන් එළියට එනවා. කන්ද පල්ලෙහාට එනකොට අදත් ගලනවා නේරංජනා. නේරංජනා අදත් ගලනවා. ඒ ආසන්නයේම තමයි සුජාතාවගේ කිරිපිඬු. ඒවත් ලැබෙනවා. ඒකත් අරගෙන නේරංජනාවට ගිහිල්ලා කිරිපිඬුද වළඳා දියනා පිරිසිදු වෙලා ඒ අනෙක් පැත්තේ ගයා ශීර්ෂයේ අද අප ඉන්දියාවේ ගියහම හැමෝම බලන්න යන ඒ ගයා ශීර්ෂයේ ඇසතු මහා වෘක්ෂය ළඟට යනවා. ඒ වෘක්ෂය ළඟට ගිහිල්ලා එතන වාඩි වෙලා අම්මා කිව්වා මට පුතේ බුදු වෙන මග දුෂ්කර මගක් නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාවයි. අද මම ඒ ප්‍රතිපදාවට පිවිසිලා බුදු වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නෑ කියන වීරය ඇති කළා. ඒකට කියනවා චතුරංග සමන්නාගත වීරය කියලා. ඒ වීරය අරගෙන දැහන්ගත වුණු බෝසතාණන් වහන්සේට මධ්‍යම රාත්‍රිය වෙනකොට දැනෙන්න පටන් ගන්නවා පෙර භව ඔක්කොම එකින් එක පේන්න පටන් ගන්නවා. පෙර භව ඈතට යනකම්ම පෙර භව දකින්නවා. එතකොට උන්වහන්සේ ලබනවා ඥානයක්, පුබ්බේ නිවාසානුස්සති ඥානය. උන්වහන්සේ දැහැන තවත් වීරයට පත් කෙරුවාම උන්වහන්සේට දැනෙන්න පටන් ගන්නවා මිනිස්සුන්ගේ අනාගත භව. අනාගත භව දැකීමේ නුවණ හෙවත් චුතූපපාත ඥානය. දැන් උන්වහන්සේ සෑහෙන දියුණු තත්ත්වයට පත් වෙලා තවත් වීරය වඩනකොට මොකද වුනේ?
සියලුම කෙලෙසුන් නසා ලබන චතුරාර්ය සත්‍ය අවබෝධය සහිත ආසවක්ඛ්‍ය ඥානය ලබාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ තමයි වෙසක් පොය දවසේ රාත්‍රිය. බුදු කෙනෙක් ලොවට පහළ වුණු හැටි ත්‍රිවිද්‍යාව උපදවාගෙන බුදු කෙනෙක් ලොවට පහළ වුණේ කාගේ මග පෙන්වීමෙන්ද කියලා විතරක් මතක තියාගන්න. අම්මාගේ මග පෙන්වීමෙන්. අම්මා තමයි බුදු වෙන පුතාට අන්තිමටම ළඟට ඇවිල්ලා පුතේ බුදු වෙන්න මෙන්න මේ පාරේ යන්න කියලා දුන්නේ. ඒ නිසා මට මගේ අම්මාව සිහිපත් වෙනවා. මම මහාචාර්යවරයෙක් වුණේ මගේ අම්මා නිසා. අම්මා පෙන්නපු මාර්ගෝපදේශනය නිසා. ඒ මග නොතිබුණා නම් මට බණ කියන මහාචාර්යවරයෙක් නොවෙන්න තිබුණා. මේ හැමෝම කල්පනා කරලා බලන්න ජීවිතේ පසුබිමේ සොයලා බලනකොට අම්මා නේද මගේ ජීවිතයට මඟ පෙන්වූ විශිෂ්ටම මාර්ගෝපදේශකයා. ඉතින් මේ දරුවෝ අද බොහොම ආදරෙන් මෙතෙන්ට ගෙනල්ලා මේ 80 වෙනි ජන්මදිනය යෙදෙන කරුණාවතී මෞතුමිය ඒ දරුවන් 6 දෙනෙක් විතර නිර්මාණය කළ බව සඳහන් කළා. ඒ දරුවන් හැම දිනාටම කොයිතරම් උතුම්ද ශ්‍රේෂ්ඨද ඒ ආදරණීය මෞතුමිය ඒ හැම දිනාටම මඟ පෙන්වූ මාතාව බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අර බුදුවරුන්ට බුදු වෙන්න මඟ කියූ අම්මලාගේ પરම්පරාව තමයි මේ. ඒ නිසා ඔය අවස්ථාව අපූර්ව ගීතයකටත් ගැයෙනවා. සමහරට අපේ මේ ධර්මදේශනා යුරුණා අපේ මහත්තුරුන්ට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න. හරි ලේසි ඔය ෆෝන් එකකින්. අම්මා වරුණේ සම්මා සම්බුදු අම්මා වරුණේ දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. බෝසත් කතාව මහා මායා සුරංගනගේ කතාව මහා මායා දෙවඟනගේ කතාව. දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. අහලා බලමු එනවා. දරුවන්නේ සංකා දුක්
යම් මතු දිනයක බුදු වන්නේ සංසාරේ මතු බුදු වන්නේ අම්මා වරුණී අම්මා වරුණී සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ ලොවම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි වූදා අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා වරුණී අම්මා වරුණී සම්මා සම්බුදු අම්මා වරුණී දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා අම්මා වරුණී අම්මා වරුණී මේ ගීතේ තිබෙනවා මං හිතනවා ගොඩ දෙනෙක් නොදන්න කාරණාවක්. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ ලෝම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි උනුදා අම්මා පමණයි ළඟ ඉන්නේ. ඒකේ අර්ථය හුඟක් දෙනෙක් හරියට දන්නේ නැහැ. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ. අන්න ඒක තේරෙන්නේ නැහැ ගොඩ දෙනෙක්. කාගේ සෙනෙහස ගැනද මේ කියන්නේ? අම්මගේ සෙනෙහස නෙමෙයි. අම්මගේ සෙනෙහස ලබාගෙන අම්මගේ තුරුලේ ඉඳලා අම්මගේ කිරි ටික බීලා හොඳට හැදිලා අම්මගේ උකුලෙන් ඈත් වෙලා අම්මගේ සීමාවෙන් ඈත් වෙලා ලෝකයට ගියාට පස්සේ අපට අලුත් ජීවිත හමු වෙනවා. යාළුවෝ හම්බ වෙනවා. පෙම්වතුන් පෙම්වතියන් හම්බ වෙනවා. ඒ අයගේ ආදරේ හම්බ වෙනවා. එතකොට ඒ අය සමහර වෙලාවට කෝච්චියේදී හම්බ වෙන්න පුළුවන්. ඉස්කෝලේදී හම්බ වෙන්න පුළුවන්. ටියුෂන් එකේදී හම්බ වෙන්න පුළුවන්. දැන් නම් Facebook එකකින් හම්බ වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අපි දන්නවා දැකලා තියෙන ඕන තරම් අමාරු වැටිච්ච හැටි. ඒ නිසා ඒ වගේ අතරමඟ හමු වෙන අයගේ ආදරය Tamanට ලැබෙනකොට ඒ ආදරය අම්මගේ ආදරයට වඩා ලොකුයි කියලා හිතන්නේ නැද්ද? හිතන්නේ නැද්ද? බලන්න අම්මගේ ආදරය හොඳට විඳලා සමාජයට ගියාම දැන් Facebook ආදරය බලන්න. Facebook එකෙන් Taman නොදකපු කෙනෙක් Tamanට බොහොම ලස්සන වචන කියලා නොඑක් පැය ගණන් එළි වෙනකන් කතා බහ කරනකොට එතන ඒගොල්ලෝ ආදරයක් හදා ගන්නවා. අන්න ඒ ආදරය අම්මගේ ආදරයට වඩා ලොකුයි කියලා හිතනවා. හිතුවට පස්සේ සෙනෙහස වැඩිදා අම්මගේ නෙමෙයි එළියෙන් ලැබෙන සෙනෙහස ආදරය
වැඩි වුණාම සිතද බොළඳ වේ. ආන්න එතකොට වෙන්නේ මොකද්ද? සිතද බොළඳ වේ. අම්මට වඩා ලොවම ආදරෙයි කියා සිතේ. අම්මට වඩා ලොවම ආදරෙයි කියා සිතේ. එහෙම හිතලා විතරක් නෙමෙයි. ඊට පස්සේ අම්මා රවට්ටනවා, අම්මට බොරු කියනවා, අම්මට හොරකම් කරනවා, අම්මත් එක්ක රණ්ඩු වෙනවා. අම්මා පෙන්නන්නත් බැරි වෙනවා. ඔහොම වෙනවා. ලොකු අවුලක් වෙනවා. Facebook ආදරේ ලොකු වුණාම අම්මගේ ආදරේ පොඩි වෙලා අම්මා එක්ක රණ්ඩු ගැටුම් හදා ගන්නවා. එහෙම වෙලා අම්ම නොතක හරිනවා. අම්මා දාලා යනවා. අම්මා බලන්නවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මායාවක් වී එහි තනි වුණු දා. මායාව තමයි ලස්සන වචනේ. මායාව කියන්නේ මුලාව. අර දුන්නු බාහිරින් ලැබුණු ආදරේ මුලාවක් වෙච්ච දවසට අම්මා පමණයි ළඟ ඉන්නේ. නොයනස්ව තමන්ට ඉන්න එකම ආදරණීය චරිතය අම්මාමයි. වෙනස් වෙන්නේ නැති චරිතය, වෙනස් නොවන ආදරය අම්මාමයි. හොඳම කතාව මෙතෙන්ට පටාචාරා. හැමෝම දන්න කතාව. සිටු දියණිය, සිටු මැදුරේ රජසැප ඇයට ලැබුණා. සියල්ල ලැබුණා. හැබැයි ඈ යෞවනියක් වුණාම ඈ ප්‍රිය කළේ, ඕන කළේ මේ තරම් සැප සම්පත් දෙන අම්මා නෙවෙයි. අතු ගන්නෙන මෙහෙකරුවා. ඒ මෙහෙකරුවාගේ ආදරය තමයි ඇයට ලොකු උනේ. ඒ නිසා ඇයම යෝජනා කරනවා මෙහෙකරුවාට මාව අරගෙන යන්න මේ මැදුරෙන්. බල කර කියා සිටිනවා. මෙහෙකරුවාට බේරෙන්න බැරි වෙනවා. මෙහෙකරුවා රාත්‍රියේ ඇය අරගෙන තමන්ගේ මෙහෙකාර ගමට අරගෙන යනවා. එහි ගියාම අර මැදුරේ තිබුණු සැප මුකුත් නැහැ. වී කොටන්න වෙනවා. දර පලන්න වෙනවා. වතුර අදින්න වෙනවා. ගෙවල් වලට ගිහිල්ලා මෙහෙවරකම් කරන්න වෙනවා ජීවත් වෙන්න. ඒ ටික ඔක්කොම කරන්න. ඒ කියන්නේ අර අම්මාට පයින් ගහලා ආපු එකේ අකුසලය නැත්තම් ඒ පාපය ආයි කල් නොයවාම විඳිනවා. තව කලක් යනකොට දරු සම්පත් ඇති වෙනවා. අම්මා ඕන වෙනවා. ආන්න එතකොට අම්මා ඕන වෙනවා. අම්මා නැතුව බෑ. සැමියාට කියනවා අම්මා බලන්න යන්න ඕනි කියලා. ඔහු එන්නේ නැහැ. අන්තිමට දරුගැබ මේරුවහම නොගිහිල්ලා බැරි වෙනවා. වනපෙත මැදින් එනකොට දුර වැඩි, වෙලාව මදි, මහ කැලේ තනියම දරුවෙක් ප්‍රසූත කරන්න ඇයට සිද්ධ වෙනවා. ඒ දරුවා අරගෙන ආපහු ගෙදර එනවා. දෙවෙනි දරුවාද උපදින්න ඉන්න වෙලාවේ ඔය ඔහොමම වෙනවා. එදා නම් සෝබා දහමත් ඇයට එරෙහි වෙනවා. මේ මහා ධාරානිපාත වැස්ස සැමියා යනවා ඇයට නොතෙමී ඉන්න කොළාතු වලින් පන්සලක් හදන්න. ගස්වල අතු කඩන්න. ඒ අත්තක හිටිය විසගෝර සර්පෙක් තමා ඉදිරියේම මේ සැමියාට දෂ්ට කළා මරලා දාන. සැමියාද නැති මේ තනි වුණු මහ කැලෑව මැද මහ වැස්සේ තනියම තව බිලින්දෙකුත් ළඟ තියාගෙන දරුවෙක් ප්‍රසූත කරන්න වෙනකොට මේ ලෝකේ ඒ දුක විඳපු තවත් ගැහණියක් ඉන්නවද බලන්න. අම්මට පයින් ගහලා ආපු එකේ වේදනාව ඈ වින්දා. ඒ දරුත් අරගෙන කොහොම හරි අම්මව බලන්න එනකොට අතරමඟ වුණු දේ දන්නවනේ. දරු දෙදෙනාමත් Tamanට අහිමි වෙලා ගෙදර එනකොට අම්මලා තාත්තලාත් අහිමි වෙලා. මං හිතන්නේ අපේ ඉතිහාසයක අම්මා නොතකා හැර යාමේ වේදනාව මේ තරම් වින්ද වෙන කවරෙකුවත් ලෝකේ නැතුව ඇති. හැබැයි අවසානයේ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා සසරින් නික්මෙනවා.
සසරින් ගොඩ යන වෙලාවට ඈ ඒ සඳහා පින් කර තිබුණා නැත්තම් ඈට මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා පින්වත්නි ඔය කතාව තමයි ධර්මසිරි ගමගේ කලාකරුවා යස ඉසුරු කියන චිත්‍රපටයට මේ අම්මාවරුන්ගේ ගීතය රචනා කරමින් අපට කියලා දුන්නේ. ඒක නිසා මේ මෑණියන්ට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද, මේ ශාලාවේ ඉන්න මව්වරුන්ට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? මාතෘත්වය කියන්නේ මේ ලෝකේ කොයිතරම් උතුම් දෙයක්ද? එක අම්මා කෙනෙකුට එකම එක පුතෙක් හිටියා. ඒ පුතා දනගාලා බහතෝරන වියේ ඉඳන් අම්මගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. දරුවන්ගේ හැටි හැම වෙලෙම ප්‍රශ්න නගනවා. මේ දේවල් අහනවා, මේ මොනවද? බේරෙන්න බෑනේ දරුවන්ගේ ප්‍රශ්න. අහලා ප්‍රශ්න අහලා හැම එකටම අම්මගෙන් උත්තර ලබා ගන්නවා මේ පුතා. ඉස්කෝලේට යන මේ පුතා අම්මා වගේම අම්මාගෙන් ප්‍රශ්න අහලා උත්තර ගන්නවා වගේ ඉස්කෝලේට ගිහිල්ලා පන්තියට එන හැම ගුරුවරයාගෙන්ම ප්‍රශ්න අහනවා. ඔහු හිතනවා අම්මා වගේ උත්තර දෙයි කියලා. හැබැයි ගුරුවරු කැමති නැහැ ප්‍රශ්න ගොඩක් අහනවට. අද ගුරුවරු කැමතිම නැහැ ප්‍රශ්න අහනවට. හොඳම දේ ඉතින් ළමයි ප්‍රශ්න අහන්නේ නැහැ. ප්‍රශ්න අහන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ කිසි දවසක ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට ඕන දෙයක් උගන්ලා යන්න පුළුවන්. කොච්චර අහන්න කිව්වත් අහන්නේ නැහැ. කොල කැල්ලක ලියන්නේ ඒත් එවන්නේ නැහැ. ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි මේ පුතා ප්‍රශ්න අහන පුතෙක්. ඒ නිසා ගුරුවරු ඒ පුතා එක්ක වෛර බැඳ ගන්නවා හැම වෙලෙම ප්‍රශ්න අහනවා කියලා. විදුහල්පතිතුමාට ගිහිල්ලා කියනවා ඒ ශ්‍රේණියේ ඉන්න ඒ පුතාට අපට උගන්වන්න බෑ. කොයි දේ අපි ඉගෙනුවත් පෙරලා ප්‍රශ්නයක් අහනවා. එතකොට විදුහල්පතිතුමාට දැන් තීන්දුවක් ගන්න වෙනවා. විදුහල්පතිතුමා ලියුමක් ලියනවා. කවර් එක දාලා අලවලා පුතාට කතා කරලා කියනවා පුතේ මේ ලියුම ගිහින් ඔයා අම්මට දෙන්න. පුතා හරි සතුටින් ගිහිල්ලා ලියුම අම්මට දෙනවා. අම්මා හැමින් මේ ලියුම කඩලා බලනවා. බලලා ආපහු ඇතුළට දානවා. පුතාට පෙන්වන්නේ නැහැ. පුතා අහනවා මොනවද අම්මා විදුහල්පතිතුමා මාව ගැන කියලා තියෙන්නේ? අම්මා කියනවා ප්‍රින්සිපල් කියලා තියෙනවා ඔයා හරි දක්ෂයි. ඔයා හරිම බුද්ධිමත්. ඔයාට ලොකු දැනුමක් තියෙනවා. ඒ ඉස්කෝලේ ඔයාට උගන්වන්න වපසරිය මදි. ගුරුවරුන්ගේ දැනුම මදි. ඒ නිසා හෙට ඉඳන් ඉස්කෝලේ වන්න එපා. මට උගන්වන්න කියලා තියෙනවා. ඒ නිසා හෙට ඉඳන් ඔයාගේ ගුරුතුමිය මම ඉස්කෝලේ යන්නේ නැහැ. අම්මා පටන් ගන්නවා උගන්වන්න. අම්මා දන්න දේ උගන්වනවා. හැම දෙයක්ම උගන්වනවා. අහන ප්‍රශ්නට උත්තර දෙනවා. දරුවා හොඳට ඒ දේවල් අහගෙන හරිම ප්‍රායෝගික අධ්‍යාපනයක්. කුස්සියට ගියාම කුස්සිය ඉගෙන ගන්න. නාන තැනට ගියාම එතන කැලෑවට දර ගැන සත්තු ගැන හැම ගැනම ඉගෙන ගන්න. අන්තිමේදී තරුණයෙක් වුණාම ඔහු පර්යේෂකයෙක් වෙනවා. හැම දෙයක්ම පර්යේෂණ කරලා බලනවා. 999ක් පර්යේෂණ අසාර්ථක වෙනවා. අසාර්ථක වෙනවා. අම්මා ළඟ ඉඳගෙන කියනවා පුතේ ඊළඟ එකත් කරන්න. ආයෙම කරන්න. ආයෙම කරන්න. 10 වෙනි වතාවේ ඒ පුතා සාර්ථක වෙනවා. මොකද්ද 10 වෙනි වතාවේ සාර්ථක වෙච්ච පර්යේෂණය? විදුලි බල්බය. කවුද අපට හදලා දුන්නේ? තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා මේ බල්බ් එක හදලා දුන්නේ නැත්තම් අපිට බණ කියන්න වෙන්නේ මේ 4 කොනේ පන්දම් 4ක් ගහගෙන. පන්දම් 4. එනිසා මුළු ලෝකෙම එළිය කළා නේද එක පුතෙක්.
මුළු ලෝකෙම එළිය කළා එක පුතෙක් කවුරු නිසාද? හොඳ අම්මා කෙනෙක් නිසා. අම්මා තමයි මේ විදුලි බල්බ් එක පිටිපස්සේ හිටිය මහා පර්යේෂකවරිය. පර්යේෂණ කරන්න පුළුවන් විද්‍යාඥයෙක් හදපු අම්මා කෙනෙක් තෝමස් අල්වා එඩිසන්ගේ පසුබිමේ හිටියා. මේ අම්මා වියපත් වෙලා මිය ගියා. තෝමස් අල්වා එඩිසන් අම්මගේ අවසන් කටයුතු නිමා කළා. අම්මගේ අර පරණ බඩු මූට්ටු තියෙන අල්මාරියක් තිබුණා. ඒක අස්පරස් කළා. ඔක්කොම බඩු අස්කරගෙන යනකොට යටම තට්ටුවේ රෙද්දක ඔතලා ලස්සනට නවල තියෙනවා ඉස්කෝලෙන් එවපු ලියුම. ප්‍රින්සිපල්ගේ ලියුම. එයා ඒ ලියුම අරගෙන කියවන්න පටන් ගත්තා. එතකොට ඒකේ තිබුණේ මොනවාද? ඔබේ පුතා කවුරු කියලා තිබුණේ? පිස්සෙක්. ඔබේ පුතා පිස්සෙක්. ඔබේ පුතා උම්මත්තකෙක්. ඔබේ පුතාට උගන්වන්න අපි සූදානම් නැහැ. ඉස්කෝලෙන් නෙරපා හරිනවා. පලාතේ වන්න එපා හිටින්නා. එහෙමයි ප්‍රින්සිපල් ලියලා තිබුණේ. එතකොට ඒ කොලේ ඒක දැකලා තෝමස් අල්වා එඩිසන් අරක තෙමෙන්න කාම්ම අඬනවා. ඒ අල්මාරිය ළඟ ඉඳගෙන මේ අඬලා කොලේ තෙමෙනකම් ඒ කොලේ යටින් ලිව්වලු මේ ලෝකේ වීරම මාතාව මගේ අම්මා කියලා. වීර මාතාව මගේ අම්මා කියලා. එතකොට පින්වත්නි ඒ අම්මා තෝමස් අල්වා එඩිසන්ට විදුහල්පතිතුමා කියලා එවපු ටික කිව්වා නම් පුංචි කාලේ. අර ඇහුවනේ මොනවද මිස් මං ගැන කියලා තියෙන්නේ කියලා. ඔය ටික කිව්වනම් පුංචි කාලේ තෝමස් අල්වා එඩිසන්ට එයා බල්බ් එකද හදන්නේ බෝම්බෙද? ඔහු හදන්නේ එහෙනම් ලෝකේ වනසන බෝම්බයක්. මට මාව ඉස්කෝලෙන් පන්නපු වෛර කරපු සියලු දෙනාම නසන බෝම්බයක් හදනවාමයි ඔහු. බලන්න බෝම්බයක් හදන්න තරම් දක්ෂ ඒ පුතා ඒ පැත්තට යමු නොකර ලෝකයට ආලෝකය දෙන බල්බ් එකක් හදන්න යොමු කළා. අම්මා කෙනෙක් අරක රහසක් කළා. ඒක කියෙව්වේ නෑ. අන්න අම්මලා. ඒක තමයි පින්නත් අම්මලා. ඉතින් ඔය විදියට අපිට තව එළි වෙන කම්ම වෙන කිසිවක් නැතුව මව්ගුණම ගයන්න පුළුවන්. ඉතින් වෙලාවත් මගේ ඉවර වෙලා තියෙනවා. නමුත් විනාඩි 5ක් අරගෙන මාතෘකාව කියලා අවසන් කරමු නේද? මාතෘකාව මේකටම ගැලපෙන. දුර්ලභ පාතුභාව සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා දුර්ලභ පාතුභාව කියන සූත්‍රයේ මේ ලෝකේ ඊටාම දුර්ලභ පහළවීම් 3ක් තියෙනවා කියලා. ඇත්තටම මගේ පැයක විස්තරය ඒක. දැන් මේ ධර්මදේශනාවේ ආරමුණත් එක්ක මම පොඩ්ඩක් ඒක වෙනස් වුණා. පළවෙනි එක තමයි ලෝකේ දුර්ලභම පහළවීම බුදුන්ගේ පහළවීම දුර්ලභයි. බුදුන්ගේ පහළවීම දුර්ලභයි. ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ ඊට වඩා. දෙවැනි එක බුදුන් හා සමානවම ධර්මය විනය එකට ගලපා ධර්මය කියා දෙන්න දේශකයන්ද දුර්ලභයි කියලා කිව්වා. ධර්මය විනය හොඳින් ගලපා. ඒ අය බුද්ධ කාලෙන් මෙහාට ආවේ නැහැ. සරියුත් මොගලන් දෙනම ඇතුළු 80 මහා ශ්‍රාවකයෝ. 80 මහා ශ්‍රාවකයෝ බුද්ධ කාලෙන් මෙහාට ආවේ නැහැ, දුර්ලභයි. තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ දැක්වුවා වටිනාම දෙයක් කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මින්. කෘතවේදීත්වයද අර වගේම දුර්ලභයි කිව්වා.
බුදු කෙනෙකු පහළ වීම දුර්ලභ වගේම මේ කලගුණ දන්නා මිනිස්යාද ලෝකෙ දුර්ලභයි කියලා කිව්වා. ඉතින් ඕකේ ලස්සන බණ ටිකක් තියෙනවා. ඔය කාරණා තුන සාකච්ඡා කරන්න මේ විශේෂයෙන් කලගුණ නොදත් සමාජයක් අද අපට තියෙන්නේ බොහෝ විට එළියේ. කලගුණ නොදත් සමාජය කියලා කියන එකට ලස්සන වචනේ තමයි මුල අමතක කරමු. මුල අමතක කරපු සමාජයක්. අපි ඉබේ පහත් වෙච්ච අය නෙවෙයි. මම ගොඩනගෙන්න මගේ අම්මව, මගේ තාත්තා, මගේ ගෙදර, මගේ සහෝදර සහෝදරියෝ, මගේ පන්සල, මගේ පාසල, මගේ නෑදෑයෝ මේ ඔක්කොම මගේ පසුබිමේ හිටියා. නැත්තම් මේ මට චරිතයක් හැටියට ගොඩනගෙන්න බෑ. මං ඒ සියලු දෙනාම සෑම දිනකම උදෑසන බුදුන් වැඳ ළමා කාලයේ සිට මගේ ජීවිතයේ අද දක්වාම ගිහි පැවිදි වශයෙන් පසුබිමේ හිටිය ඔක්කොම චරිත ටික මතක් කරලා පින් දෙනවා. එහෙම කරන්නේ මට මුල අමතක නොවන නිසා, මට මුල අමතක කරන්න බැරි නිසා. නමුත් සමහර කෙනෙකුට බොහොම ඉක්මනින් ආවේ කොහෙන්ද කියලා මතක නැහැ. ගමත් අමතකයිනේ සමහර අයට. පන්සල අමතකයිනේ. දහම් පාසල අමතකයි. පාසල අමතකයි. මම ඒකට හොඳ වැඩක් කරනවා විශ්වවිද්‍යාලයේදී. මේ දෙවැනි වසරේදී මේ දෙවැනි වසරේ ඉන්නවා 250ක් විතර මගේ ඉගෙන ගන්න. ඔක්කොම යවනවා ඉස්කෝල වලට ආපහු. එක දවසක් ගිහිල්ලා ඉස්කෝලේ ඉඳලා එන්න විදුහල්පතිතුමාගේ අස්සනත් තරම් එන්න මම කියනවා ඉස්කෝලේ දැනුනේ කොහොමද? ඔයාට මේ වගේ සරසවි ශිෂ්‍ය ජීවිතයක් ගත කරන්න පාසල කියන තැන සංස්කෘතිය කොහොමද බලපෑවේ? ඉතින් ළමයි හරි සතුටින් යනවා. සමහර ළමයි මැලි කමෙන් යනවා. ඉස්කෝලේට වෛර කරන අයත් ඉන්නවනේ. එහෙම අයත් ඉන්නවා. එතකොට නමුත් වැඩි දෙනෙක් ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ කොච්චර ලස්සනද මට ඒ මතකය අපි අලුත් කළා ඉස්කෝලේට ආදරේ හිතෙන්න බලපෑමක් කරන්නේ. ඉතින් ඒක නිසා පින්වත්නි දැන් මේ කාරණේට බැලුවොත් මේ දරුවෝ අම්මාට මේ උපහාරය කරන්නේ අම්මා තමන්ගේ මුල නිසා. තමන් ඉබේ පහළ වෙච්ච අය නෙවෙයි මේ අම්මා කිරිපෝලා මග පෙන්නලා හදපු වඩපු නිසානේ. එතකොට මෙතනක් තියෙන්නේ අන්නේ කෘතවේදී ගුණය. කෘතවේදී ගුණය. ඒ නිසා කෘතවේදීත්වය කොච්චර වටිනවද මිනිස්සුන්ට ඒක අමතකයි. පොඩි කතාවක් කියලා ඉවර කරන්නම්. මේ එක රජෙකුට බල්ලෝ 10ක් හිටියා. හරි සරයි වල් බල්ලෝ. ලොකු කූඩුවක දාලා හිටියේ. රටේ මිනිහෙක් වැරද්දක් කරොත් රාජපුරුෂයෝ අල්ලන් ආවහම නඩු අහන්නේ නැහැ. බල කූඩුවට දාලා තියෙනවා. බල කූඩුවට දාලා තියෙනවා. එතකොට උදේ හැන්දෑවේ ගිහිල්ලා දාලා උදේට ගියාම තියෙන්නේ ඇටකටු ටික විතරයි. ඒ ටික අස් කරන්න විතරයි තියෙන්නේ. එක මිනිහෙක් බල කූඩුවට අල්ලලා දැම්මහම රජ්ජුරුවන්ට 6 මාසයක් යනකම් රට පාලනය කරන්න පහසු වුණාලු. ඒ රටේ පොලිසි නැහැ. අධිකරණ නැහැ. නඩුකාරයෝ නැහැ, නීතිඥවරු නැහැ, ඕනේ නැහැ. බල්ලෝ ටික තමයි ඔක්කොම කරන්නේ. වැරදි කරන අයට දඬුවම්. අපේ රටේ මේ කුඩු ගේන මිනිස්සුන්ට දාන්න එහෙම බලු කුඩු ටිකක් තිබුණා නම් කොච්චර හොඳද කියලා බලන්න. මේ රටම අවුල් කරපු කුඩු ගේන, කුඩු බෙදන, කුඩු විකුණන මිනිස්සු ටික අහුවෙන කෙනා ඔය කෑම දිදි තියන් ඉන්නේ නැතුව අල්ලනෝ බල කුඩුවට දාන්න. උදේ අටකරු ටික අයින් කරනවා. එහෙම. ඉතින් එක දවසක් රජ මැදුරේ රාජසේවකයෙක්ගේ අතින් පොඩි වැරද්දක් වෙලා අල්ලගෙන ආවා. රජුරවන්ට දුන්නා. වහාම බලු කුඩුවට දාලා ඉන්න කිව්වා. ඒ මිනිහා ඇඬුවා කෑ ගහලා. අනේ රජතුමනි මං අවුරුදු 10ක් ඔබතුමාට සේවය කළානේ.
ඉතින් මං ඇයි පොඩි වැරද්දකදී බල කූඩුවට දාන්නේ? සමාවක්වත් දෙන්න බැරිද? කිසිම සමාවක් නැහැ. ඒගොල්ලෝ මේ මිනිහා කිව්වා අඩුමතරමේ රජතුමනි මං අවුරුදු 10ක කරපු සේවය ඔබතුමා අගයනවා නම් මට දවස් 10ක් නිවාඩු දෙන්න මගේ දඬුවම අත්හිටුවන්න මං හරියට දවස් 10කින් එන්නම් ඊට පස්සේ මට දඬුවම දෙන්න කියලා. ඊට පස්සේ රජුරෝ ඒකට දුන්න අනුමැතිය දවස් 10කින් එන්න කියලා ඇහුවා. ඉස්කෝලේකට ගිහිල්ලා මං ඇහුවා පොඩි ළමයින්ගෙන් මේ කතාව ඕකේ දිග කතාව ලස්සනට කියලා ඒ මිනිහා දවස් 10ක් නිවාඩු අරගෙන කොහේ යන්න ඇද්ද මොකක් කරන්න ඇද්ද කියලා ඇහුවාම 4 වෙනි ශ්‍රේණිය විතර පොඩි ළමයෙක් නැගිටලා කිව්වා හාමුදුරුවනේ ඒ මිනිහා රජා මරන්න ප්ලෑන් කරන්නේ නැති කියලා. ලස්සනයි රජා මරන්න ප්ලෑන් කරන්නේ නැති. හැබැයි මේ මිනිහා ඒක නෙවෙයි කළේ බලු කූඩුව ළඟට ගිහිල්ලා බල්ල මුර කරන කෙනා යාළු කරගෙන කිව්වා ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න ඔය වැඩ ටික මම කරන්නම්. දවස් 10 බල්ලෝ 10 යාළු කරගත්තා. මොකද බල්ලන්ට එක සැරේ කන්න දෙන්න ඕන. කන්න දුන්නු ගමන් උන් යාළුයි. බල්ලෝ ටික යාළු කරගත්තා. උන් නාවලා, කවලා, පොවලා, නිදි කරලා, නැගිට්ටලා, මූණ සෝදලා, දත් මැදලා ඔක්කොම කරලා උන් හොඳට යාළු කරගත්තා. දැන් දවස් 10 ගත වුණා. රජුරවන්ට ගෙන් කිව්වා හරි රජතුමනි දඬුවම දෙන්න කියලා. රජුරෝ කිව්වා රාජපුරුෂයන්ට මේ මිනිහා ඇදගෙන ගිහින් බලකූඩුවට දාලා එන්න කියලා. වෙන මිනිස්සු ඇදන් යනවා වගේ මෙයත් ඇදගෙන ගිහිල්ලා දොර ඇරලා දැම්මා. දැම්මහම තැන් තැන් වල නිදාගෙන හිටියේ බල්ලෝ ටික ඔක්කොම දුවලා ඇවිල්ලා මෙයාව ලෙව කනවා, හොරතල් වෙනවා, මෙයත් එක්ක නොඑක් දේවල්. රාජපුරුෂයන්ට හරි පුදුමයි. දුවල ගිහින් රජුරවන්ට කිව්වා රජතුමනි අර මිනිහා දවස් 10ක් නිවාඩු අරගෙන බල්ලන්ට කන්න බැරි වෙන්න මන්ත්‍රයක් පාඩම් කරන් ඇවිල්ලා අන්න බල්ල හොරතල් කර කර ඉන්නවා කිව්වා. රජුරෝ කිව්වා ඒ මිනිහා අල්ලන් එන්න කියලා. අල්ලන් ඇවිල්ලා ඉස්සරහට ගෙනල්ලා ඇහුවා කියපිය බල්ලන්ට කන්න බැරි වෙන්න පාඩම් කරපු බලු මන්ත්‍රය මොකද්ද? එතකොට මේ මිනිහා කිව්වා රජතුමනි බලු මන්ත්‍ර ජප කළේ නෑ. ඔබතුමාට අවුරුදු 10ක් සේවය කළා කිසිම ගුණයක් නෑ, මතකයක් නෑ. බල්ලන්ට දවස් 10ක් සේවය කළා උන්ට හොඳට මතකයි කියලා කිව්වා. උන්ට හොඳට මතකයි. මිනිස්සුන්ට මතක නෑ. ඊයේ උදව් කරපු මිනිහාද මතක නෑ. අන්න ඒ නිසා කෘතවේදීත්වය නොදන්නා මිනිසයන්ට මේ බලු කතාව හරිම වටිනවා. බල්ලන්ට තියෙන ගුණේවත් සමහර දරුවන්ට නැහැ. සමහර දරුවන්ට නැහැ. දෙමව්පියෝ අමතක කරනවානේ. දෙමව්පියෝ දුකටපත් කරනවා. ඉතින් එපමණයි දේශනාව. මා දුර යන්න ඕනේ හෙට උදේ 8ට දේශන. එතකොට 7ටවත් එන්න ඕනේ මම පන්සලෙන් ආයෙම. ඒක නිසා මේ අවස්ථාවේ මව් ගුණවලට වැඩි අවධානයක් යොමු කරමින් ලෝකෙ පහළ වෙන දුර්ලභම කාරණා කීපයක් ගැනද දේශනාව කරමින් මේ ඇසූ ධර්මයෙන් ඔබ ලබාගත් ධර්ම ඥානය ඔබ හැම දිනාටම සම්මා දිට්ඨිය පිණිසම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. කරුණාවති උපාසිකා මාතාවට 80 වස සපුරන මේ අද දවසේ සිය වසකට අවශ්‍ය දීර්ඝායුෂ චිරජීවනය නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා කවුරුත් සාදු කියන්න. සීමන් අප්පුහාමි පියාට, සීලවතී නැන්දාට, මාර්තුහාමි කිරියම්මාට, එවුනේරිස් අප්පුහාමි අත්තාට, නෝනහාමි විමලසේන වික්‍රම මානවසිංහ කියන මියගිය සියලු දෙනාට මේ පින් සැලසේවා. ඒ හැම දෙනාම මේ පින් අනුමෝදන්ව නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න.
උපකාර කළ හැම දෙනාම නමින් මිය ගිය හැම දෙනාට මේ පින් හිමි වේවා. ඒ අයත් උතුම් නිවනින් සැනසෙත්වා. විහාරාධිපති ගෞරවාර්ය මාහොලව ධම්මසාර හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ඇතුළු විහාරස්ස මහා සංඝරත්නයට අපේ ධම්මික මහත්මයාට මේ කටයුත්තට වියහිදම් කළා සංවිධානය කරපු මේ හැම දෙනාටම මේ අවස්ථාවේ පැමිණ ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය වේවා චිරජීවනයේ වේවා කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.